සුබ උදෑසනක් ඔබට. ඔබ උදෙසා මේ උදෑසන දෙවියන් වහන්සේගේ පාද පාමුල යාඥා කරන්න සූදානම්. ඉතින් අපි උන්වහන්සේගේ ඉදිරියේ යාඥා කරමු. ධර්මිෂ්ඨ බලවන්ත ශුද්ධෝ පියාණනි ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාද පාමුල වැඳ වැටමින් යාඥා කරනවා. ස්වාමිනී මේ යාඥාව අසන හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ වරප්‍රසාදය ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වර්ගීය සැලසුම් මත ඔවුන් ස්ථාපිත වෙන පිණිස මම යාඥා කරනවා. ඔවුන්ගේ ජීවිතවලට විරුද්ධව සතුරා ගෙනෙන්නා වූ හැම කාරණාවක්ම ඉවත් වේවා. ස්වාමිනී සතුරා එක් මගකින් නවුත් ඔවුන්ගේ ජීවිතවලට විරුද්ධව සත් මගකින් පලා යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී ඔවුන්ට විරුද්ධව සතුරා සාදන්නා වූ හැම ආයුධයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් නිෂ්ඵල වේවා. ස්වාමිනී වහන්සේගේ ස්වර්ගීය සැලසුම් ඔබ වහන්සේ අපව පෙර නියම කරාද, ඔබ වහන්සේ ලෝකයේ මැවීමටත් පෙර අපව සැලසුම් කරාද, ඒ සැලසුම් මත මේ හැම කෙනෙක්ම ගමන් කරන පිණිස මම යාඥා කරනවා. ස්වාමිනී මේ යාඥාව අසන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ ඔවුන් ගැන යම්කිසි සැලැස්මක් තබලා තිබෙනවද? ඒ සැලැස්ම මත ඔවුන්ගේ ජීවිත ස්ථාපිත කරගන්න පිණිස යාඥා කරනවා. ඒ අයට විරුද්ධව තිබෙනා හැම මාංශයේ ක්‍රියාවක්ම සතුරාගේ හැම බලපෑමක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වේවා. ස්වාමිනී ඔවුන්ගේ කැඳවීම තුළ ඔවුන් ස්ථානගත වෙන පිණිස යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ ශුද්ධවන්තයන් සමග අපට උරුමයක් දීලා තිබෙනවා. ඒ වගේම ස්වාමිනී ලෝකයේ මැවීමටත් පෙර අපව කැඳවා තිබෙනවා. ඒ කැඳවීමේ බලාපොරොත්තු කිමෙක්ද කියා මේ හැම කෙනෙක්ම දැනගන්න අවශ්‍යයි. ස්වාමිනී මේ යාඥාව අසන හැම කෙනෙක්ගෙම සිත් නැමැති ඇස් පැහැදේවා. ඔවුන්ගේ කැඳවීමේ බලාපොරොත්තු කුමක්ද කියලා දැනගන්න ඔවුන්ගේ සිත් නැමැති ඇස් පැහැදේවා. ස්වාමිනී ශුද්ධවන්තයන් සමග ඔවුන්ට යම්කිසි උරුමයක් තිබෙනවා. ඒ උරුමය මොකක්ද කියලා දැනගන්න ඔවුන්ගේ සිත් නැමැති ඇස් පැහැදේවා. ස්වාමිනී ඔබ වහන්සේ අප වෙනුවෙන් කුරුසේ පූජා වුණා. ඔබ වහන්සේ ප්‍රේම කරා අපට. එලෙසම අපි අන් අයට ප්‍රේම කරන පිණිස අපගේ හදවත්වලට ඔබ වහන්සේ ආශිර්වාද කරමැනව. අපගේ හදවත්වල තිබෙනා දුක, වේදනාව, ගාවිනාව මනුෂ්‍යයන්ට කියා ගන්න බැරි ප්‍රශ්නවලින් අපි සිටිනාද? ස්වාමිනී අපිට නිදහස්කමක් පැමිණේවා. ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ මම යාඥා කරනවා. අපි හැම කෙනෙක්ටම ඔබ වහන්සේගේ අනුග්‍රහයක් නිදහස් වෙන පිණිස ස්වාමිනී අපගේ ජීවිතවලට ඔබ වහන්සේගේ මහත් වූ වරප්‍රසාදය, ඔබගේ දේව දූතයන්ගේ සේවය නිදහස් වේවා. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය කිව්වා ඉල්ලන්ට විට ඔබ වහන්සේ අපට දෙන බව. ස්වාමිනී අපි ඔබ වහන්සේගේ වචනේ විශ්වාස කරනවා. අහස පොළව පහව ගියත් ඔබගේ වචනේ එක බිඳුවක්වත් පහ වෙන්නේ නැහැ කිව්වා. ස්වාමිනී අපි ඔබ වහන්සේව යටහත්කමින් විශ්වාස කරමින් අදහනවා. ස්වාමිනී අපගේ ජීවිතවල ඔබ වහන්සේ යම්කිසි අරමුණක් තැබුවද, යම්කිසි සැලැස්මක් තැබුවද, යම්කිසි යෝජනාවක් තැබුවද ඒ දේවල් සම්පූර්ණත්වයට පැමිණේවා. ස්වාමිනී ඔබ වහන්සේ අපි ගැන උසස් වූ සැලසුම් තබලා තිබෙනවා. ඒ උසස් වූ සැලසුම් අප කරා පැමිණෙන පිණිස මම යාඥා කරනවා. ස්වාමිනී වහන්සේට ස්තුති කරනවා. මේ යාඥාව අසන හැම කෙනෙක්ටම මානසික සුවයක්, කායික සුවයක්, ආත්මික සුවයක් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරනු ලබනවා. ස්වාමිනී වහන්සේගේ රැකවරණය, ඔබගේ අනුග්‍රහයක් හැම කෙනෙක්ටම නිදහස් වේවා. ස්වාමී යේසුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ නාමයෙන්. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඉතින් ඔබට සුබ දවසක්. දෙවියන් වහන්සේගේ ඒ වරප්‍රසාද සහ උන්වහන්සේගේ ප්‍රේමය මොකක්ද කියලා හඳුනා ගන්නා වූ දවසක් වේවා ඔබට. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ජේසු පීඨයි.